සුපර්මෑන් සහ ස්පයිඩර්මෑන් කොමික්ස් වල ටීම් අප් වුණා කියලා ඔයා දන්නවද? මේක ඒ ක්‍රොස්ஓවර් ස්ටෝරි එකේ පාර්ට් 2 එක. පාර්ට් 1 අන්තිමට බ්‍රේනියක්ව නවත්වන්න සුපර්මෑන් ස්පේස් එකට ගියා. හැබැයි එතන යාට හම්බ වුණේ බ්‍රේනියක් නෙවෙයි, ඩොක්ටර් ඔක්ටපස්. ඒත් මේ පාර ඩොක්කොක්ගේ ටෙන්ටකල් සාමාන්‍ය ඒවා නෙවෙයි. ඒවා ක්‍රිප්ටනයිට් වලින් පවර්ඩ්. ඒ කියන්නේ සුපර්මෑන්ට වෙන්න පුළුවන් වර්ස්ට් කේස් සිනාරියෝ එක. ෆයිට් කරන හැම සෙකන්ඩ් එකකම සුපර්මෑන් තවත් වීක් වෙනවා. හැබැයි සුපර්මෑන් ඔටෝව පරද්දන්න විතරක් try කරන්නේ නැහැ. එයා ඔටෝට මතක් කරනවා විලන් කෙනෙක් වෙන්න කලින් එයා වර්ල්ඩ් ක්ලාස් සයින්ටිස්ට් කෙනෙක් කියලා. ක්ලාක් කෙන්ටුනත් කලින් එයා ගැන ජීනියස් කෙනෙක් විදිහට ආටිකල්ස් ලියලා තියෙනවා කියලා. ඒක මොහොතකට ඔටෝටත් දැනෙනවා. ඒ අතරේ මෙට්‍රොපොලිස් වල ස්පයිඩර්මෑන් බ්‍රේනියක් ඉන්න ලැබ් එකට ඇතුල් වෙනවා. බ්‍රේනියක් එක්ස්ප්ලේන් කරනවා තමන්ගේ සිස්ටම් එකේ තියෙන වෛරස් එක රිමූව් කරන්න කරප්ටඩ් ඩේටා මිනිස්සුන්ගේ මයින්ඩ්ස් වලට ට්‍රාන්ස්ෆර් කරනවා කියලා. හැබැයි පීටර්ට ඒක එක්සෙප්ට් කරන්න බෑ. එයාට ඒවා ඩේටා නෙවෙයි, ඒ මිනිස්සු. ඉතින් ස්පයිඩර්මෑන් ඇටැක් කරනවා. හැබැයි බ්‍රේනියක්ට පීටර්ගේ ඇටැක්ස් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒත් ස්පයිඩර්මෑන් ළඟ බ්‍රේනියක්ට කැල්කියුලේට් කරන්න බැරි දෙයක් තියෙනවා. ස්පයිඩර් සෙන්ස්. ෆයිට් එක තද වෙනවා. හැබැයි අන්තිමට බ්‍රේනියක් බිල්ඩිං එකම පීටර්ගේ උඩට කඩලා දානවා. දැන් ස්පයිඩර්මෑන් රබල් යට හිර වෙලා. වෙබ් ෆ්ලුයිඩ් නෑ, එනර්ජි නෑ. ඒ අතරේ බ්‍රේනියක්ගේ ෂිප් එක මෙට්‍රොපොලිස් පැත්තට වැටෙන්න පටන් ගන්නවා. සුපර්මෑන්ට ඒක ස්ටොප් කරන්න බෑ. ක්‍රිප්ටනයිට් සිග්නල් එක තාම ඇක්ටිව්. ඒ නිසා දැන් හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ පීටර් මත. ඒ වෙලාවේ සුපර්මෑන් පීටර්ට කියනවා I believe in you. ඊට පස්සේ ස්පයිඩර්මෑන් කරන්නේ ස්පයිඩර්මෑන් හැමදාම කරන දේ. එයා අත්හරින්නේ නැහැ. තමන්ට ඉතුරු වෙලා තියෙන හැම ශක්තියක්ම දාලා පීටර් රබල් එක උස්සලා මැෂින් එක ෂට් ඩවුන් කරනවා. එක පාරටම ක්‍රිප්ටනයිට් සිග්නල් එක ඩිසපියර් වෙනවා. සුපර්මෑන්ට ස්ට්‍රෙන්ග්ත් එක ආපහු එනවා. ඊට පස්සේ එයා බ්‍රේනියක්ගේ ෂිප් එක මෙට්‍රොපොලිස් වලට ක්‍රෑෂ් වෙන්න කලින් ස්ටොප් කරනවා. ඒක තමයි මේ ක්‍රොස්ஓවර් එක මෙච්චර ස්පෙෂල් වෙන්නේ. සුපර්මෑන් හෝප් එක රිප්‍රසන්ට් කරනවා. ස්පයිඩර්මෑන් රිස්පොන්සිබිලිටි එක රිප්‍රසන්ට් කරනවා. දෙන්න එකතු වුණාම මාවල් සහ DC එකට එද්දි එක කොච්චර ඕසම්ද කියලා මේ ස්ටෝරි එක පෙන්නනවා. ඒත් එක්ක මේ සුපර්මෑන් සහ ස්පයිඩර්මෑන් ක්‍රොස්ஓවර් ස්ටෝරි එක ඉවර වෙනවා. පාර්ට් 1 බලලා නැත්නම් ඒකත් අනිවාර්යෙන්ම බලන්න.